අතරින් පිළිගන්නවා Minecraft backrooms video එකට. ඉතින් අපිත් එක්ක ඉන්නවා අපේ රේස්සේ අපේ මැරිච්ච රේස්සේ නෑ මොකුත් නෑ ඒ දන්නේ නෑ ඔයගොල්ලෝ ඒක. හරි අපි මෙන්න මේකකින් අපිට ආමන්ඩෝට ගන්න පුළුවන්. ආමන්ඩෝට වලින් මං හිතන්නේ හෙල්ත් එක වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් නම් සැනිටි ඒ කොහෙන්ද වතුර ගන්න ඉතින්? අපිට එන්නේ මම දැක්කා. මම දැක්කා සීන් එකක් එනවා මෙහෙට. මං දැක්කා ඒව ගන්න තරම්. යෝ දොර වැහුවේ කවුද? දොර එන්න මෙහෙ තිබ්බා. මං ඇහුවේ කලින්. මෙන්න මෙතන මෙන්න මේ වගේ වැය තියෙනවා. මේක ඔබන්නකෝ. හරි. ඊ මෙතන පොඩ්ඩයි. යෝ ඔයාගේ මූමන්ට් ඔක්කොම නෑ මොකද? අඩේ. කන්නාඩියක්ද? නැත්තම් මේ බෑක්රූම්ස් වල එන්ටිටි කෙනෙක්ද දන්නේ නැහැ නිකන් ඇත්තටම අර එන්ටිටි වගේ. ග්ලිචර්ගේ ආත්මේ මං හිතන්නේ. එමේ පොඩ්ඩක් ඉන්න. අපි අරහෙන්නේ ගියේ. කොහොමද මෙහෙන් ආවේ? පොඩ්ඩක් ඉන්න. මම මෙතන ඉන්නද? යෝ ඔයා කොයි පැත්තෙන් හරියන්නේ? ඔගේ තාම මේත යන්න හොයි. යෝ අඩේ ඒක එතන ෂීප් කෙනෙකුත් ඉන්නවා. මේ ෂීප් අපිට පොඩි කරන්න පුළුවන්, ලොකු කරන්න පුළුවන්, පාට වෙනස් කරන්න පුළුවන්. අඩේ ජෙබ් දැන් ඉන්නේ ජෙබ්. නෑ ඒකෙන් ඔයා ජෙබ් නෝමල් කරා ඒ පොත්තමෙන්. නයිස්. හරි මේ එතන වලකුත් තියනවා දැක්කා. මේ ඉන්නේ ක්‍රියේටර්ස්ලා. යෝ මෙතනින් ස්පෝන් වෙනවා. මොකක්ද? බ්‍රෝ ඒක ෆට්. ඒ ග්ලිච් මේ උඩත් වලක් තියෙනවා මේ. ඒකෙන් එන්න දෙන වැටෙන්නේ නැද්ද? අරකින් වැටිලා මේකෙන් එන්නේ නැත්තේ. යෝ වාව්. මේ රේස් මෙන්න මේකෙන් ඔයා රයිට් ක්ලික් කරලා බලන්න ඔයාටත් බෝතල් එනවද කියලා. අපිට ආමන්ඩෝට ගන්න ඒවා හොඳයි. මේක රයිට් ක්ලික් කරන්න. ඔය මේක නෑ ඔය කලේ රයිට් ක්ලික් කරන්න. කලේ හලෝ කලේ දකුණු පැත්තේ. තියෙනවා. නෑ ඕක නෙමෙයි මේ කලේ. මේ කලේ. මේ හරි ඒකෙත් තිබුණද? මේ කලේ මං කියන්නේ. අතේ තියාගෙන එපා ඒකට ඒක ඇතුළට යයි. නැද්ද? ඔය එන්නේ? ඕ මයි. අපි එහෙනම් මේව මට බෝට බෝටල් තියෙනවනේ. ඇඟේ 10ක් විතර. එහෙනම් අපි ආමන්ඩෝට ගම්මුනේ. ආමන්ඩෝට ටිකක් අරන් එමු එන්න. ගමු. මම වඩත් එක්ක අරන් දෙන්න ඊසි මටත් දෙකක් තියෙ. අරු මෙතනින් ආවා. කවුද? මේකා. උනේ ඉන්නවා. ඌ අතනින් මතු වුණානේ. යෝ මගේ අතේ තියෙන එකත් මිමික් කරනවා බ්‍රෝ. එන්න පොඩ්ඩක් එන්න මෙතනින් මතු වේද බලන්න ආයේ. නෑ ඒ ගමන නෑ. මෙතනින් ආවා. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එකට මේ වර්ල්ඩ් එක හොස්ට් කළේ ගියර් අප් එකේ ලෑන්ඩ් ෆීචර් එක පාවිච්චි කරලා. ඉතින් මම PvP කර ඉද්දි දිනන්න ඕන්න වෙන්න ඉද්දි එක සැරේම කනෙක්ෂන් යනවාද. ඒ වගේ මගේ වගේ පින් එක 200 ගණන් 500 ගණන්ද යන්නේ. එහෙනම් මේක තමයි ඔයාගේ chance එක. ඉතින් ගියර් අප් software එකට ගිහිල්ලා boost button එක ඔබන්න විතරමයි තියෙන්නේ. අන්න ඒ විදිහට ඔයාලගේ පින් එක හෙනට අඩු වෙනවා. දැන් මගේ 44යි. ඒ වෙලාවෙමයි මම ඒක මාරු කරපු එක විතරමයි කළේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ ඕන අනිවාර්යෙන් ෆ්‍රී ට්‍රයල් එක චෙක් කරලා බලන්න. ඊට පස්සේ ඕගොල්ලෝ කැමති නම් ග්ලිචර් කියන කෝඩ් එක යූස් කරලා 160ක ඔෆර් එකක් ගන්න. ඒ වගේම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ යාළුවෝ එක්ක ප්ලේ කරන්න ඕන නම් මාරම ලේසි. ලෑන් ගිහිල්ලා Minecraft වන්න විතරයි. එච්චරයි. මේකේ ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකකුත් තියෙයි ඕගොල්ලන්ට හරියට ජොයින් වෙන විදිහ. ඉතින් ඒක ක්ලික් එකෙන් ඕගොල්ලන්ට සර්වර් එකක් සෙට් අප් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඕගොල්ලෝ ගේම කෙනෙක් නම් ගේම්ස් 3000කට වැඩිය මේ ගියර් අප් එකෙන් බූස්ට් කරගන්න ඕගොල්ලන්ට පුළුවන්. අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියර් අප් චෙක් කරලා බලන්න. දැන් මම බොමු දෙපානේ. අපි තියාගමු එක. මං ගන්න ඔක්කොගෙන් මාමන්ඩෝට. ඔයා යූස් කරද්දි මට යූස් කරන්න බැරිද නැත්නම් පින් කේස් එකක්ද? ඔයා යූස් කරද්දි මට යූස් කරන්න බැහැ. මනි ආමන්ඩෝ. යෝ ඩ්‍රොප් කරන්න බැරිද? ඩ්‍රොප් කරන්න බෑ. කමන්නේ මටත් දෙයක් තියෙනවා. මේකෙන් මේක වෙනස් වෙනානේ. මානි. ඒ වගේම අපි පහළට බැස්සට මෙන්න මෙතන පේන්නේ උඩ. අන්න අතන රේස් ඉන්නවා දැන් රේස් එක පිටිපස්සේ බ්‍රෝ. ඒක මෙතනින් මම හිතන්නේ ටෙලිපෝට් වෙනවා. වාව් ඒක නම් නියමෙටම ගෙල්ලා තියෙනවා බෑක් රූම්. ඕකේ එහෙනම් අපි යමු බෑක් රූම්ස් වලට. කොහෙද? මෙහෙනේ. කොහොමද යන්නේ? මෙන්න මේක රයිට් ක්ලික් කරන්න. මෙන්න මේක රයිට් ක්ලික් කරලා ප්ලේ ඔයා ඉතින්ට ඇවිල්ලා බලන්න ගිචේ මුකුත් පේන්නේ නැහැ. යෝ. මෙතෙන්ට ඇවිල්ලා බලන්න මුකුත් පේන්නේ නැහැ. ඒ වගේ නේම් ටැග් එක පිටිපස්සෙන් පේනවා. මෙතනින් මේ ඔයා ඉංග්‍රීසිද ෆ්‍රෙන්ච්ද? අපි
ෆ්‍රාන්ස් වලින් යන්නේ ෆ්‍රාන්ස් වලින් යම් ෆ්‍රැන්සිස් වලින් ඒ මේ ඉංග්‍රීසි වලින් යන්නේ ඉංග්‍රීසි වලින් යමු ඊට පස්සේ ඉංග්‍රීසි වලින් ප්ලේ ඔන්න දුන්නා ප්ලේ දුන්නා මාත් ප්ලේ දුන්නා ඈ ඒ කොමගේ ආමන්ඩෝට යෝ ඒ ඔයාලට පේනවද මොකක් හරි මේ ෆයු බල බලන්න ඉෆයු බල බලන්න what යෝ ආම්මට සිරි අපේ කවුද මේ හරි ඔන්න ආවා යෝ ඒ කොමගේ ආමන්ඩෝට අර යෝ ඒ වයින් එපා ඒ ඩයමන්ඩ් මයින් කරමු ඩයමන්ඩ් මයින් කරමු ඩයමන්ඩ් ඈ මට ඒ ඩයමන්ඩ් විතරනේ මයින් කරන්න පුළුවන් මට ආවෙත් නෑ යෝ මම මට දෙන්න බ්‍රෝ ඩයමන්ඩ් මට ආවේ නෑ ඔයාට ආවේ ඔය බොරු කියනවා ඒ අනිත් බ්ලොක්ස් මයින් කරන්නත් බෑ බ්‍රෝ ආ ඩ්‍රොප් කරන්න බෑනේ ඩ්‍රොප් කරන්න අර ටිකත් මගේ හූ ඕ මයි ඕකේ යටට යන්න ඕ මයි හෝලි උඩට එන්නේ කොහොමද මම වැටුණා වැටෙන්න okay thank you bro thank you okay guys off මම හිතන්නේ මට පොඩ්ඩක් ඉන්න කියලා okay bro ඇයි එහෙම කැත වැඩ කරේ ඔයා යාළුවා කියලා මං හිතුවේ okay අපි back room වල මල්ලේ මේ අර සද්දේ ඔයාලට තාම ඇහෙනවද ඔව් මම මේ මාස්ටර් වොලියුම් අඩු කරගන්නවා ටික එනවා යෝ කොහෙට හරියන් මම මේ පැත්තට යන්න ඔයා වත් දෙනවද හරි කවන්න එන්න බිත්තියක් අල්ලන් එක මේ දෙන්න එකට එකතු කරන්නේ දෙක බිත්තිය එන්න මේ බිත්තිය අල්ලන් යන්න වම් පැත්තේ බිත්තිය අපි වටයක්ද ගියේ මේ එකම දැනනේ කරකින්නේ මං කියන අයිනින් ගියොත් ඒකනේ දැන් කී සැරයක් හැරුණාද ඉතින් නෑ අපි දැන් මේ අයිනින් එක තියෙන යෝ ස්පයි ග්ලාස් එක මගේ ස්පයි ග්ලාස් එක let's go යෝ හරි අපිට දැන් තියෙන්නේ පසල්ස් මගේ පස්සෙන් මෙන්න අඳුරුයිනේ මේ මොකද මේ ඒක තමයි සයින් එකක් මෙතන වලක් තියෙනවා යෝ what අහය එතනින් මතුවෙනවා බ්‍රෝ ඉන්න මම මෙතන උඩ බලන්න මේ කෙවතන උඩින් බලන් ඉන්න ඔයා එන්න පයින් මාර්ගේ මං අල්ලගන්නම් පයින්න යෝ අල්ලගන්න බැරි වුණා sorry අල්ලගන්න ඕකේ යෝ ඉන්න විනාඩියකට මම මෙතන මොකක් හරි දැක්කා ඉන්න what යෝ රේස්සේ මෙතනින් බලන්න මාත් එක්ක මෙතනින් බලන්න මෙතනින් පේනවා එක කොටුව එක මේ ස්පයි ග්ලාස් එකෙන් බලන්න ඩ්‍රොප් කරන්න බෑ යෝ පුටුව මොකක්ද වාඩි වෙනවා වෙන මොකක්ද ඕකේ වාඩි වෙන්න ඕනේ නැහැ යෝ මේසෙකුත් තියෙනවා මේසෙනේ දැන් තිබ්බේ මේ ස්පයි ග්ලාස් එකනේ ඒකට නගින්න පුළුවන් අඩේ කොටුව කීයද කොටුව දෙකද මට මතක නැහැ කොටුව එකනේ කොටුව එක මතක තියාගන්න කොටුව එක ඔන්න කොටුව එක කියලා දැම්ම යෝ ඉන්න මගේ රෙන්ඩර් ඩිස්ටන්ස් අඩුයි නෑ මගේ ෆෝක් එක වැඩි නෑ හරි යෝ ඉන්න මෙතනත් අනිවාර්යෙන් කෝඩ් එකක් එන්න මෙතනත් පාස්වර්ඩ් එකක් අනිවාර්යෙන් ඇති exit